channel. ඉතින් ඔන්න Thailand vlog series එකේ part 2 අරගෙන කිව්වත් වගේම ඉක්මනට මම ඕගලන්ව බලන්න ආවා. කලින් vlog එකට like කරපු, comment කරපු, share කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. තව ඉස්සරහටත් මගේ vlogs එක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන්ම අමතක කරන්නට එපා. ඉතින් ඔන්න Thailand වල ගත කරපු පළවෙනි දවස තමයි මම මේ vlog එකේ include කරලා තියෙන්නේ. අපි Thailand වල පළවෙනි දවසේ කරපු හැම දෙයක්ම මේ vlog එකේ මම දාලා තියෙනවා. ඉතින් මම කලින් vlog එක ඉවර කරේ ඔයගොල්ලන්ට පොඩි කුතුහලයක් ඉතුරු කරලා. මොකද අපි plan කරන් හිටපු විදිහට පළවෙනි දවස් අපිට ගත කරන්න බැරුව ගියා. මොකද ඔයගොල්ලෝ කලින් vlog එකේ දැක්කා වගේ පළවෙනි දවසේ ලොකු වැස්සකට අපි අහු වුණා. ඉතින් වැස්සෙම අපි plan කරන් හිටපු විදිහට temple එකට යන්න බැරි නිසා අපි කල්පනා කරලා ඒ ළඟ තිබිච්ච මෝල් එකකට අපි ආවා. එතකොට අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ Central Pink Love කියන shopping mall එකට. ඉතින් වැස්ස වෙලාව ගත කරගන්න ඕනේ නිසා ඒ වෙලාවේ hotel room එකටම වෙලා ඉන්න බැරි නිසා අපි grab එකක් දාගෙන ඔයාලට මතක ඇති මම grab කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඒක ගැන දන්නේ නැත්නම් කලින් vlog එක ගිහලා බලන්න. ඉතින් grab එකක් දාගෙන අපි ආවා Central Pink Love කියන shopping mall එකට. ඒ mall එකේ අපි ඇවිදිද්දී street food මේ shopping mall එක ඇතුළේදීම හම්බුණා. ඒවත් අපි try කරා. ගොඩක් රසයි. ඒත් එක්කම ඊළඟට යන්නේ ඕගොල්ලෝ හැමෝම වගේ ගොඩක් ආස කරන තැනකට. ඔව් මේ තමයි McDonald's එක. ඉතින් ලංකාවෙන් McDonald's අයින් කරාට පස්සේ පේනවනේ තියෙන සතුට McDonald's ගියාට පස්සේ අපි කල්පනා කරා ඇත්තටම Thailand ගියාම අනිවාර්යෙන් අපි McDonald's එකට යනවා කියලා. එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් අපි McDonald's ගියා. ඉතින් ඉස්සරහට එන vlogs වලින් ඒක බලා ගන්න පුළුවන්. මොකද ඇත්තටම McDonald's කියලා කියන්නේ අපි කාගෙත් favorite. එළියට එද්දී වැස්ස පායලා තිබ්බා. ඉතින් එන්න ඒ නිසා ඔන්න අපි plan කරගෙන හිටපු temple එකට අපි ගියා. ඉතින් ළමයි මේ තමයි මං අර කියපු අපි එනවා කියලා කිව්වේ ටෙම්පල් එකකට. අන්න ඒක තමයි මේ ටෙම්පල් එකේ නම වට්ටරුන්. ඉතින් එතකොට මේකට ටෙම්පල් ඔෆ් ඩෝන් කියලාත් කියනවා. ටෙම්පල් ඔෆ් ඩෝන් කියලා කියන්නේ ඇත්තටම අපි කිව්වොත් අරුණෝදය පන්සල වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම බැංකොක් වල තමයි මේක තියෙන්නේ. මේක පිහිටලා තියෙන්නේ චාව් ප්‍රයා රිවර් එක අසල. මම ඒක හරියටම ප්‍රොනවුන්ස් කරාද කියන්න හරියට මම දන්නේ නැහැ. චාව් ප්‍රයා කියන ඒ ගඟ අසල තමයි ඇත්තටම මේ පන්සල පිහිටලා තියෙන්නේ. එතකොට මේකේ ගොඩක් උස කුළුණු වගේ ඒවා තියෙනවා. එතකොට ඒත් එක්කම මේ පෝසිලෙන් එතකොට සීෂෙල්ස් වලින් වගේ තමයි ඔයගලන්ට පේනවා ඇති. අර ලස්සන පෝසිලෙන් වලින් වගේ තමයි මේ ටෙම්පල් එක ලස්සන කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති හරිම ලස්සනයි. සුදු පාටින් පාටින් ඒ කියන්නේ අර දකිද්දි හරිම ආස හිතෙන විදිහට මේ පන්සල හදලා තියෙනවා. ඉතින් මම අපි ගොඩක් අයව දැක්කා එළියෙන් ඇතුළට එද්දී අර ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එක ගොඩක් අය ඇඳගෙන ඇවිල්ලා තිබ්බා. මම වීඩියෝ එකෙත් සමහර අය ඔයාලට පේනවා ඇති ඇඳගෙන කරගෙන ඉන්නවා. ඒ ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එක ඇඳගෙන ඇවිල්ලා ඇතුලේ ෆොටෝස් එහෙමත් අරගන්නවා. ඉතින් මං හිතන විදිහට Thailand වල අයට ගොඩක් වැදගත් ටෙම්පල් එකක් තමයි මේ Temple of the Dawn නැත්නම් වට්ටරුන් කියන ටෙම්පල් එක. එතකොට මං දැක්ක ගොඩාක් ටූරිස්ට්ලා මෙතෙන්ට ඇවිල්ලා තිනවා. ඉතින් ඕගොල්ලොත් බැංකොක් යන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතනවා මේක හොඳ ඩෙස්ටිනේෂන් එකක් වෙයි ඕගොල්ලන්ට. ගොඩක් දේවල් ගොඩක් ලස්සන දේවල් බලන්න ෆොටෝස් ගන්න ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ලස්සන අත්දැකීමක් වෙයි මේක.
ඔන්න අපි ටෙම්පල් එක බලලා ඉවර කරලා හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන පොඩි රෙස්ට් එකක් එහෙමත් අරගෙන ආපහු අපි ඔන්න ඩිනර් ගන්න එළියට ආවා. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ තවත් මෝල් එකකට. මේ මෝල් එකේ නම ප්ලැටිනම් මෝල්. ඉතින් මේ මෝල් එකෙත් අපි ටිකක් ඇවිදලා කරලා රැට කෑම ගන්න තමයි එළියට යන්න හදන්නේ. ඊට කලින් පොඩි දේවල් ටිකක් මේ මෝල් එක ඇතුලේ ෂොප් කරා. පොඩි කොස්මටික්ස් අයිටම්ස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපිට මාරු කඩයක් හම්බුණානේ. මෙන්න මේකේ නම everything 20. එතකොට බාත් 20කට මේ කඩේ තියෙන ඕනම දෙයක් අරගන්න පුළුවන්. ඒක ඇත්තටම වටිනවා. මම කරාබු ගත්තා, කොණ්ඩ කටුව එහෙමත් අරගත්තා. ඊට පස්සේ අපි එළියට ආවා. මේ ප්ලැටිනම් මෝල් එකේ එළියේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් ටිකක් අපි මේ ටික බලාගෙන ගියා. නමුත් අපි කාලා බඩ පුරව ගත්තේ නැහැ. මොකද අපි හොඳ රෙස්ටොරන්ට් එකකට බලාගෙන හිටපු තැනකට තමයි දැන් මේ අපි රෑට කන්න යන්නේ. ඉතින් ඒක නිසා අපි මොකුත් කන්න නම් අරගත්තේ නැහැ. මේ ඩ්‍රින්ක්ස් එහෙම තියෙනවා. මේ කුරුම්බා, එතකොට වැල්ඩොඩම්, ඊට පස්සේ ෂුගර් කේන් ඩ්‍රින්ක් එක එහෙමත් තිබ්බා. ඉස්සරහ දවසක මම ඒක try කරනවා. මම ඒකත් දාලා ඇති වීඩියෝ එකක්. ඒක නම් මට එච්චරටම හරියේ නැහැ. හැබැයි අපි දැන් මෙහෙම ඇවිදගෙන යද්දී අපේ කසිනක් අරගත්තා. ඒක වැල් දොඩම් මං හිතන්නේ. දොඩම් ඩ්‍රින්ක් එකක්. ඔන්න ඒක දිහා බල ඉන්න ඒක ගන්න හිතෙilla. කොහොම හරි ඒක නම් මාරටම රසයි. ඊට අමතරව අපි try කරපු අනිත් එකක්වත් නම් මට ලොකුවට හරියන්නේ නැහැ. මෙන්න මේක. ඒක මාරම රහයි. ඉතින් ඊට පස්සේ අපි ආපහු grab එකක් දාගෙන grab දෙකක් දාගන්න උනා. මොකද අපි 5 දෙනෙක් ඉන්න නිසා. grab දෙකක්ම දාගෙන අපි දැන් යනවා අපි රෑට කෑම ගන්න තැනට. ඔන්න බලාගෙන ඉන්නකෝ අපි මේ කොහාටද යන්නේ කියලා. ඇත්තටම අපි මේ යන්නේ මිෂලින් ස්ටාර්ස් ලැබිලා තියෙන තායිලන්ත වල තියෙන රෙස්ටොරන්ට් එකකට. ඉතින් ඔයාලා දන්නා වගේ මිෂලින් ස්ටාර්ස් ලැබෙන්නේ ඒ කියන්නේ කෑම කඩේ කෑම හොඳයි කියන එක. ඉතින් පේනවනේ තියෙන පොලිම මෙතන අපි දැම්මහම අපි කන්නේනවා කියලා පැයකමාරක් විතර ඉන්න ඕනේ ඇතුළට යන්න. ඒ තරම් සෙනඟ. ඉතින් ඒ තරම් කෑම හොඳයි. ඉතින් අපි කොහොම හරි රිසර්වේෂන් එකක් එතන දාලා අපි එළියට ආවා පැයකමාර ගත කරන්න තැනක් හොයාගන්න. ඉතින් ඒත් එක්කම අපිට හම්බුණා මැංගෝ ස්ටිකි රයිස්. පේනවනේ ගේන්න විතරයි ඕනේ කෑම එක $40. හරියට නිකන් චොක්ලට් බිස්කට් ගෙනාවා වගේ පොඩි ළමයින්ට. හරිද? ඉතින් මාරම රසයි මැංගෝ ස්ටිකි රයිස් for the first time in my life මම try කරේ. මාරම රසයි. ඒගොල්ලෝ තායිලන්තයට යනවා නම් මැංගෝ ස්ටිකි රයිස් is a must try. ඔන්න ඊට පස්සේ පැයකමාරෙන් තව වෙලා විතර නිසා පාරේ වටේ තියෙන දේවල් බල ගියා. ඔයාලට පේනවද මේ මොකද්ද කියලා? ලංකාවෙත් මම දැන් දැකලා තියෙනවා පොඩි pets lover මෙහෙම මේ cats dogs මේගොල්ලෝ දාලා චුටි shops වගේ හදලා තියෙනවා. මෙතන මට මතක විදිහට බාත් 150යි විනාඩි 45කට විතර. ඉතින් ඒ ටයිම් එකට අනුව ඇතුළට ගිහිල්ලා ඒගොල්ලන්ව හුරතල් කරලා කෑම එහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ වෙලාව හරි ගියා. පැයකමාරකින් පස්සේ ජයග්‍රාහී පැයකමාරකින් පස්සේ අපි ඔන්න ඇතුළට ආවා. අපේ ආසම කරන දේවල් අපි ඕඩර් කරා. ඇත්තටම කියන්න ඕනේ පැයකමාරක් බලන් හිටියට පාඩු නැහැ. එදා කෑම නම් මාරම රසයි. කොහොම හරි පළවෙනි දවසේ රෑ කෑම වේල අමතක නොවන කෑම වේලක් වුණා. ඉතින් මේ තමයි අපි අරගත්තු කෑම ටික. මං හිතනවා ඔයගොල්ලන්ටත් දැක්කම මේ වෙලාවේ හැමෝටම බඩගිනියෙන්නේ නැති. ඇත්ත මට මේ දැන් මේ කෑම එක තිබ්බනම් හොඳයි කියලාත් හිතෙනවා. ඒ තරම් තායිලන්ත වල කෑම ඇත්තට මිස් වෙනවා. ඔන්න ඊට පස්සේ කාලා ඉවරලා අපි ක්වික් ඩෙසර්ට් එකකට 7-Eleven එකට තමයි ගියේ. මයිලෝ අයිස්ක්‍රීම් මම කවදාවත් try කරලා තිබ්බේ නැහැ. ඉතින් 7-Eleven එකක් අහුවෙච්ච නිසාම මයිලෝ අයිස්ක්‍රීම් එක try කරනවාම කියලා හිතාගෙන හිටියා. මයිලෝ අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඒකත් එක්කලා අපි ඉතින් YouTube channels එකේ බලද්දී පේනවානේ ඇත්තටම 7-Eleven ගොඩක් අය පෙන්නනවා ඒවල තියෙනවා කියලා කියනවා මේවා තියෙනවා අරවා තියෙනවා කියන ඒවා ඇත්තටම තියෙනවද කියලා බලන්න තමයි මම මේ ගියේ. මේ කියනවා වගේ මේ ඔක්කොම ටික තියෙනවා. බර්ගර්ස් හිටන් රෙඩිමේඩ් ඉන්ස්ටන්ට් ඒවා තියෙනවා. ඉතින් ඒවා රත් කරගෙන කන්න පුළුවන්. ඒව අරගත්තේ නෑ. පොඩි දෙයක් අරගෙන මයිලෝ අයිස්ක්‍රීම් එකත් කාලා ආවා. මයිලෝ අයිස්ක්‍රීම් එක හරිම රසයි. ඔයගොල්ලොත් යනවා නම් try කරලා බලන්න. ඒක රසයි. ඔන්න ඊට පස්සේ ඉතින් එදා දවස ඉවරුනේ මෙහෙම අපි ආපහු අපේ හොටෙල් එකට ආවා. ඔන්න part 3 එකෙන් මම ඉක්මනටම හම්බෙන්නම්. subscribe කරලා නැත්නම් subscribe කරන්න.